අපේ ජීවිතේට හම් වෙන හැම කෙනාම අපිට ආදරය කරන අය නෙවෙයි. සමහර අය ඉන්නවා එයාලගේ වචන, ආකල්ප, හැසිරීම් අපේ මානසික නිදහස සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ වගේ විෂ සහිත මිනිසුත් එක්ක එක වහලක් යට හරි සමාජීය වශයෙන් හරි ජීවත් වෙන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒත් සමහර වෙලාවල් වලට අපිට ඒ වගේ අයව සම්පූර්ණයෙන්ම ඈත් කරලා දාන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල් වල ඔයාගේ මානසික සුවතාවයත් රැකගෙන ඒ වගේ අයත් එක්ක ජීවත් වෙන විදිය අද මම කතා කරන්නම්. ඔයාට නැති වෙලාවකදී හරි ඔයාට යමක් කරන්න බැරි වෙලාවකදී හරි ඒ වගේ අය ඉස්සරහා නැහැ කියන වචනේ සහ බැහැ කියන වචනේ පාවිච්චි කරන්න බය වෙන්න එපා. ඒ වගේම ඔයා හිතනවා නම් මෙයා කවදා හරි වෙනස් වෙයි කියලා කවදාවත් එහෙම හිතන්න යන්න එපා. මොකද ඒ වගේ අය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් වෙනස් වෙන්න. ඒ වගේම එයාලගේ වචන හැසිරීම කවදාවත් ඔයාලගේ හදවතට ගන්න යන්න එපා. එයාලව මානසිකව ඔයා සම්පූර්ණයෙන්ම අතාරින්න. නැත්තම් ඔයාගේ මනස රෝගී වෙන්න තියෙන ඊට කඩ වැඩි වෙනවා. එයාලට සමාව දෙන්න. හැබැයි කිසිම අවස්ථාවක එයාලා කරපු දේවල් අමතක කරලා ආයෙ මෙයා හැදෙයි කියන බලාපොරොත්තුවෙන් එයා ළඟට යන්න එපා.